ඔබේ මුහුණේ ඇතිවන කරදරකාරී කුරුලෑ, කළු ලප සහ පැහැපත් නොවන සම නිසා ඔබත් කලබල වෙනවද? කැඩපත දිහා බලන හැම වෙලාවකම මේ ප්‍රශ්නේ ඔබට පේනවද? ලස්සන පැහැපත් සමක් ලබා ගන්න ඔබ නොකරන දෙයක් නැති තරම් නේද? එහෙනම් අද අපි කතා කරන්නේ ඔබ ආහාරයට ගන්නා දේවල් වලින් සමේ පැහැපත් බවට බලපාන ප්‍රධාන කරුණු කීපයක් ගැනයි. මේ ආහාර ටිකෙන් ටික අඩු කරගත්තොත් ඔබේ සමට පුදුමාකාර වෙනසක් දැනෙමි. අපි බලමු මේ ආහාර කොහොමද අපේ සමට අහිතකර වෙන්නේ කියලා. අංක 1. සීනි අධික ආහාර සහ බීම වර්ග. අපි කවුරුත් පැණි රසට කැමතියි. ඒත් කේක්, චොකලට්, අයිස්ක්‍රීම්, රස කැවිලි වගේම සීනි අධික පැණි බීම නිතරම පානය කරන එක ඔබේ සමට ඇත්තටම හොඳ නැහැ. එහෙම වෙන්නේ ඇයි කියලා අපි බලමු. සීනි අපේ ශරීරයට ගියාම ඉතා ඉක්මනින් රුධිරයේ සීනි මට්ටම ඉහළ යනවා. මේක නිසා ශරීරයේ ඉන්සියුලින් කියන හෝමෝනේ වැඩියෙන් නිපදවන්න පටන් ගන්නවා. අධික ඉන්සියුලින් මට්ටම නිසා ඇන්ඩ්‍රෝජන් කියන හෝමෝන වර්ගයේ වැඩිපුර නිපදවනවා. මේ ඇන්ඩ්‍රෝජන් හෝමෝනේ තමයි සමේ තෙල් ග්‍රන්ථි උත්තේජනය කරලා වැඩියෙන් තෙල් නිපදවන්න හේතු වෙන්නේ. සමේ තෙල් වැඩියෙන් නිපදුනාම සිදුරු අවහිර වෙලා කුරුලෑ ඇතිවීමේ අවදානම වැඩි වෙනවා. ඒ විතරක් නෙවෙයි අධික සීනි පරිභෝජනය නිසා ශරීරයේ ප්‍රදාහය වැඩි වෙනවා. මේ ප්‍රදාහය නිසා කුරුලෑ රතු වෙලා වේදනාකාරී වෙන්නත් පුළුවන්. ඒ නිසා පැණි රස කෑම බීම සීමා කරන එක පැහැපත් සමක් සඳහා ඉතාමත්ම වැදගත්. අංක 2. පිරිපහදු කළ කාබෝහයිඩ්‍රේට්. සුදු පාන්, පැස්ටා, සුදු බත් වගේම සුදු පිටි වලින් හදපු අනෙකුත් ආහාරත් අපේ සමට එච්චර හිතකර නැහැ. මේ ආහාර ශරීරයට ගියාම ඉතා ඉක්මනින් සීනි බවට පරිවර්තනය වෙනවා. ඒ නිසා රුධිරයේ සීනි මට්ටම ශීඝ්‍රයෙන් ඉහළ යනවා. අපි කලින් කතා කරපු විදිහටම මේක ඉන්සියුලින් මට්ටම වැඩි කරලා ඇන්ඩ්‍රෝජන් නිපදවීම උත්තේජනය කරනවා. එහි ප්‍රතිඵලයක් විදිහට සමේ තෙල් නිෂ්පාදනය වැඩි වෙලා කුරුලෑ ඇති වෙන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි මේ පිරිපහදු කළ කාබෝහයිඩ්‍රේට් වල සාමාන්‍යයෙන් පෝෂක පදාර්ථ අඩුයි. සමේ නිරෝගී පැවැත්මට අවශ්‍ය වෙන විටමින් සහ ಖನಿජ ලවණ මේ ආහාර වලින් අපට ලැබෙන්නේ නැහැ. ඒ නිසා මේ වෙනුවට සම්පූර්ණ ධාන්‍ය, එළවලු සහ පළතුරු වැනි සංකීර්ණ කාබෝහයිඩ්‍රේට් ආහාරයට ගන්න එක ඔබේ සමට ගොඩක් හොඳයි. අංක 3. කිරි නිෂ්පාදන. කිරි, චීස්, යෝගට් වගේ කිරි නිෂ්පාදන සමහර පුද්ගලයන් කුරුලෑ ඇතිවීමට හේතු වෙන්න පුළුවන්. හැමෝටම මේ ප්‍රශ්නේ නැති වුණත් ඔබ නිතරම කුරුලෑ වලින් පීඩා විඳිනවා නම් ටික කාලයකට කිරි නිෂ්පාදන ආහාරයට ගැනීමෙන් වැළකීලා බලන්න. මෙහෙම වෙන්නේ කිරිවල අඩංගු හෝමෝන සහ ජෛව ක්‍රියාකාරී අණු නිසා වෙන්න පුළුවන්. මේවා සමේ තෙල් නිෂ්පාදනය වැඩි කරන්නත් ප්‍රදාහය ඇති කරන්නත් හේතු වෙන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි සමහර අයගේ ශරීරයට කිරිවල තියෙන ලැක්ටෝස් කියන සීනි වර්ගය ජීර්ණය කරන්න අමාරු වෙන්න පුළුවන්. මේකෙන් සමේ විවිධ ගැටලු වලට හේතු වෙන්නත් පුළුවන්. ඔබ කිරි නිෂ්පාදන වලට සංවේදීද කියලා දැනගන්න ටික කාලයක් ඒවයින් ඈත් වෙලා ඉඳලා නැවත ටික ටික ආහාරයට අරගෙන බලන්න. අංක 4. බෙදපු සහ සැකසූ ආහාර. ෆ්‍රයිස්, චිප්ස්, බෙදපු කුකුල් මස් වගේ බෙදපු ආහාර සහ සොසේජස්, බේකන්, ශනික නූඩල්ස් වගේ සැකසූ ආහාරත් ඔබේ සමට එච්චර හොඳ නැහැ. මේ ආහාරවල අධික ලෙස සම්තෘප්ත මේදය සහ ට්‍රාන්ස් මේදය අඩංගු වෙනවා. මේ මේද වර්ග ශරීරයේ ප්‍රදාහය වැඩි කරන්න හේතු වෙනවා. ඒ විතරක් නෙවෙයි මේ ආහාරවල ලුණු, කල් තබා ගන්නා ද්‍රව්‍ය සහ අනෙකුත් කෘත්‍රිම ආකලන වැඩියෙන් තියෙන්න පුළුවන්. මේ දේවල් සමේ සෞඛ්‍යයට අහිතකර වෙන්න පුළුවන්. බෙදපු ආහාරවල තියෙන අධික තෙල් නිසා සමේ තෙල් ගතිය වැඩි වෙන්නත් පුළුවන්. ඒ නිසා මේ වගේ ආහාර වෙනුවට තැම්බූ, බේක් කළ හෝ ග්‍රිල් කර ආහාර සහ නැවුම්, එළවලු පළතුරු ආහාරයට ගන්න එක ගොඩක් වැදගත්. අංක 5. ශනික ආහාර. හැම්බර්ගර්, පීසා, ෆ්‍රයිඩ් චිකන් වගේ ශනික ආහාරවල අධික ලෙස මේදය, ලුණු සහ පිරිපහදු කළ කාබෝහයිඩ්‍රේට් අඩංගු වෙනවා. අපි මේ ගැන කලින් කතා කරපු කරුණු මේ ආහාරවලටත් අදාළයි. මේ ආහාර නිතරම ගැනීම නිසා ශරීරයේ ප්‍රදාහය වැඩි වෙන්න පුළුවන්. රුධිරයේ සීනි මට්ටම ඉහළ යන්න පුළුවන්. ඒ වගේම සමේ තෙල් නිෂ්පාදනයත් වැඩි වෙන්න පුළුවන්. මේ හැම දෙයක්ම එකතු වුණාම කුරුලෑ සහ අනෙකුත් සමේ ගැටලු ඇතිවීමේ අවදානම ගොඩක් වැඩි වෙනවා. ඒ නිසා ශනික ආහාර සීමා කරලා ගෙදර හදන පෝෂ්‍යදායී ආහාරවලට වැඩි අවධානයක් දෙන එක ඔබේ සමට ගොඩක් හොඳයි. මතක තබා ගන්න. ඔබ ආහාරයට ගන්නා දේ ඔබේ සමේ සෞඛ්‍යයට ඍජුවම බලපානවා. අපි අද කතා කරපු මේ ආහාර ටිකෙන් ටික ඔබේ ආහාර වේලෙන් අඩු කරගන්න උත්සාහ කරන්න. කාලයක් යනකොට ඔබටම ඔබේ සමයේ ඇතිවන සුන්දර වෙනස දැක ගන්න පුළුවන් වේවි. ලස්සන පැහැපත් සමක් කියන්නේ ඔබේ ආත්ම විශ්වාසය වැඩි කරන දෙයක්. එහෙනම් අදම පටන් ගන්න. නිරෝගී දීප්තිමත් සමක් වෙනුවෙන්